මේ සරස්වතී තෛලය හිඳින්න බෙහෙත් වට්ටෝරුවක් ඇති ලියා ගන්න අවශ්‍ය. මොකක්ද මේ විශේෂයෙන්ම මේක මේ හොයා ගන්න අමාරු මොන හරි බෙහෙත් වර්ග තියනවද? කොහොමද මේ කතාව? ඔව් ඇත්තටම ගත්තාම දැන් අපි සරස්වතී තෛලයනේ කියන්නේ. ඒකට ඔබ පටල ගන්න එපා මහා සරස්වතියයි සරස්වතී තෛලයයි කියන්නේ දෙකක්. ඒකට මේ සරස්වතී තෛලයේ වට්ටෝරුව අපි දෙන්න. දැන් මේක මහා සරස්වතිය නෙමෙයි මේක සරස්වතී තෛලය. ඒක මේකේ වට්ටෝරුව දෙන්න. හැබැයි ලියා ගන්න බැරි දෙකක් ඉතුරු කරලා දෙන්න. බෙහෙත් දෙක දෙනවා. ලියා ගන්න එක ඔබට බාරයි. මේකේ කියලා තියෙන්නේ සාමාන්‍ය මේක මහා ලොකු අමාරු නෑ. ක්‍රමවේද සිද්ධාන්ත යම් ගැටලු තියෙනවා. මොකද මේකට කන්‍යා ළමෙක් ඕනේ. කන්‍යා ළමෙක් ලවා තමයි කල්කේ අඹරන්නේ. ඒකට කල්කේ අඹරන්න ඕනේ දවසක් තියෙනවා. නැකත ගන්න ඕනේ දවසක් තියෙනවා. පුරට හිඳින්න ඕනේ, අවට හිඳින්න බෑ. හිඳින වෙලාවේ ජයමංගල ගාථා කියන්න ඕනේ ස්ථානයක් තියෙනවා. රතන සූත්‍රයේ කියන්න ඕනේ ස්ථානයක් තියෙනවා. මේ වට්ටෝරුවේ ඒක නැහැ. වට්ටෝරුව පමණයි. ඉතුරු කීවොයි සිද්ධාන්ත ටික ගුරු ඇසුරක් යටතේ තමයි ගන්න ඕනේ. එතකොට මේකේ වට්ටෝරුව සාමාන්‍ය කොල්ලංකොල යුෂ නැලියයි, බෘංගමාලක යුෂ නැලියයි, නාගවල්ලි යුෂ නැලියයි එකක් කියන්නම්. නාගවල්ලි කොලේ ගන්නෙ නැහැ. නාගවල්ලි කොලේ තියෙනවා නැට්ටේ සුදු පාට. ඔබ දැකලා ඇති. අන්නේ කොටස විතරයි ගන්න. එතකොට හිතන්න කොළ 2000-3000ක්වත් ඕනේ. යුෂ ගන්න. ඒක අමාරුයි. ඊළඟට සතුරු සම්මැට්ටිය යුෂ නැලියයි, නිදි කුම්බා යුෂ නැලියයි. මෙකී යුෂ පහකට එලකිරි 3ක් වක්කොට. එලකිරි 3ක් කියව නැලි 3ක්. වක්කොට සත් දවසක් මදගින්නේ කකාරා නැලියට සිඳුවා තල තෙල් කාලක් වක් කරනු. ඊට පස්සේ මේකේ කල්ක තියෙනවා. කල්ක සාමාන්‍ය දේවදාර, හිඟුරු පියලි, සපු කැකුළු, තිත්ත කපුරු, අගිල්, සුවඳ හොට, ගෝරෝචන, තිරිනෝරු. තිරිනෝරු කියන්නේ තින්නෝරු වලට. තින්නෝරු කියන්නේ දෙමළ අය නලලි ගාන රතු පාට ඩයි එක නෙමෙයි. එතකොට ඒක තියෙනවා සාමාන්‍ය කතරගම පාෂාණ වර්ගයක්. පොළවේ හැදෙන්නේ. සුදු පැහැයට හුරුයි ඒක ගන්න. ජටා මාංශ, කොට්ටන්, ඇත්මඳ, සිරිතේක්කු. ඕකේ ඇත්මඳ කියන එක ඔබ ලියා ගන්න. ඒක මම ලියන්නේ නැහැ. ඒක ඔබ ලියා ගන්න වට්ටෝරුව සම්පූර්ණ නිවැරදි. ඔය වට්ටෝරුව ඔය කීව විදිහට බෙහෙත් ටික අරගෙන ඕකේ යුෂ දාලා දවස් 4ක් ගියාට පස්සේ තමයි එලකිරි දාන්නේ. එලකිරි එකපාර දාන්නේ නැහැ. එලකිරි දාලා බෝතලයකට ආවට පස්සේ තමයි කල්ක ටික දාන්නේ. ඊළාට මේකේ සාමාන්‍ය කියලා තියෙන්නේ මේක මෘදු පාකයට හිඳ ගන්න කියලා. මෘදු පාකයට හදන්න එපා. මොකද මෘදු පාකයට හැදුවාම තෙලක වතුර යම් ස්වල්පයක් තියෙනවා. එතකොට තෙල් එක එලකිරි දාන නිසා වසරක් යනකොට මාස 6ක් යනකොට ගඳ ගහනවා. ඒ නිසා මුදු පාකෙන් ටිකක් එහාට යවලා ගන්න. ඔය තමයි සාමාන්‍ය වට්ටෝරුව.